සුබ දවසක් හැමදෙනාටම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේදීත් අපේ කතා බහට. ඉතින් අද කතා බහටත් අපි සම්බන්ධ කරගෙන ඉන්නේ අපේ ප්‍රවීණ හස්තරේඛා ශාස්ත්‍රඥ ගුණරත්න පෙරේරා මහත්මයා. ඉතින් බොහොම විශාල දැනුම් සම්භාරයක් තියෙනවා එතුමා ළඟ අපේ නාලිකාව ඇතුලේ සමාජගත කරන්නට. ඉතින් ඔබ දන්නවා හස්තරේඛා ශාස්ත්‍රය පිළිබඳව වගේම අපි ජ්‍යොතිර්විද්‍යාව සම්බන්ධයෙන් කතා බහ කරන්නට තමයි වැඩසටහන් සම්පාදනය කරලා තියෙන්නේ. ඉතින් අපේ නාලිකාව හරහා එකතු වෙලා ඉන්න ඔබ කොහොමත් හස්තරේඛා ශාස්ත්‍රය පිළිබඳව ජ්‍යොතිර්විද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන පිරිසක්. ඉතින් මේ පිළිබඳව අධ්‍යයනය කරන පිරිසටත් අපේ මේ කතා බහ වැදගත් වෙයි. ඉතින් ගුණරත්න පෙරේරා මහත්මයා ආයුබෝවන් ඔබතුමාට බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අපේ දෙවෙනි වැඩසටහන වෙනුවෙන් ඔබතුමා. ඉතින් ඔබතුමා මම හිතන්නේ මේ බොහොම ඉහළ ප්‍රතිචාර ලැබෙමින් ඔබතුමා පිළිබඳව දැඩි විශ්වාසයෙන් යුතුව විශාල පිරිසක් මම හිතන්නේ වසර ගණනාවක් ඔබතුමාගෙන් ජන්මපත්‍ර පරීක්ෂා කරගෙන තියෙනවා. ඉතින් හස්තරේඛා ශාස්ත්‍රය පිළිබඳව ප්‍රවීණයෙක් වගේම ඔබතුමා මේ ජ්‍යොතිර්විද්‍යාව සම්බන්ධයෙන් හසල දැනුමක් තියෙන කෙනෙක්. ඒ නිසා මම හිතුවා මේ වැඩසටහන ඇතුලේ මේ ජ්‍යොතිර්විද්‍යාව සම්බන්ධයෙන් කාරණා ටිකක් ඔබතුමාගෙන් විමසන්න. මෙහෙමයි මේ මුලින්ම දැන් සමාජයේ මත දෙකක් තියෙනවානේ ගුණත් මේක විශ්වාස කරන පිරිසක් ඉන්නවා විශ්වාස නැති පිරිසක් ඉන්නවා. දැන් ඔබතුමාගේ මතය ඔබතුමා මේක ශාස්ත්‍රය කරන කෙනෙක් විදිහට ඔබතුමා මේක පිළිබඳ යම් විශ්වාසයකින් පසු වෙන කෙනෙක්නේ. දැන් සාමාන්‍යයෙන් ඔබතුමාට කෙලින්ම ශනිකව උත්තරයක් දෙන්න පුළුවන්ද හරියටම ඇඟිල්ල දික් කරලා ඇත්තටම මේ ශාස්ත්‍රයෙන් අපේ ජීවිතවලට බලපෑමක් කරන්න පුළුවන්. ඇත්තටම මේකෙන් බලපෑමක් වෙන්නේ නැහැ. මොකක්ද ඔබතුමාගේ පිළිතුර? කෙලින්ම දෙන්න පුළුවන් පිළිතුර කොයි වගේද? ජ්‍යොතිෂ ශාස්ත්‍රය ජ්‍යොතිර්විද්‍යාව සම්බන්ධයෙන්. ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියන්නේ දැන් ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ ගොඩනැගිලා තියෙන්නේ මේ ඔය ග්‍රහයන්ගේ මතනේ. ඔව්. ඒගොල්ලන්ගේ ප්ලැනටරි ඉන්ෆ්ලුවන්සස් අපිට එනවා. මනුෂ්‍යයා මේ පොත්වල තියෙනවා ඒවා හිතන්න පුළුවන්. මනුෂ්‍යයා මේ ලෝකෙට මාතු ගර්භයෙන් එළියට එනකොට මේ ෆස්ට් සිග්නල් එක ගන්නකොට ඒ ප්ලැනටරි පොසිෂන්ස් ඒ වෙලාවේ තියෙන ඒවා ඒ මනුෂ්‍යයාට එනවා. හැබැයි ඒවල ගැටලු තියෙනවා. ගැටලු තියෙනවා කියන්නේ මේ දැන් මම හිතපු දෙයක් මම දන්න දෙයක්. දැන් එක අක්ෂාංශ දේශාංශ කියලා තියෙනවනේ ඔගේ ලොන්ගිට් ලැටිටියුඩ් කියලා. දැන් කාසල් රෝහලේ 3 දෙනෙක්ගේ ළමයි 3 දෙනෙක් ඉපදෙනවා කියන්නේ අම්මලාට. ඔව්. ඉපදෙනවා මේ පොතේ තියෙනවා ඒක දාලාම. එතකොට මේ ඒ වෙලාවේ අක්ෂාංශ දේශාංශක එකයි. එකයි. වෙලාවත් එකයි. ඔව්. ළමයි 3 දෙනෙකුත් හම්බ වෙනවා. ගෑනු පිරිමිත් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒවා ගැටලු හැබැයි. එක්කෙනෙක් ධනවතෙක්ගේ ළමෙක්. එයා හම්බුනාට පස්සේ මේ ඒ ළමයා යනවා ලොකු මොන්ටෑරෝගේ හරි මොහොකින් හරි අර යනවා. නමුත් අර කියන ඒ හොරොස්කෝප් එකේ ප්ලැනටරි පොසිෂන්ස් දසා සිස්ටම් එක ඔක්කොම එකයි. තව කෙනෙක් යනවා නිකන් ක්ලාක් කෙනෙක්ගේ හරි ඔෆිස් එක මහත්තයෙක්ගේ. ඒ ළමයාට තියෙන ඒවමයි ඒ ළමයා ගෙනනවා සාමාන්‍ය කාර් එකකින් හරි ටීවී එකකින් හරි ගෙනියනවා. තවත් ළමෙක් උපදිනවා මේ පාරේ දුප්පත් මිනිහෙක්ගේ. ඒ ළමයා ගෙනියනවා රෙදි කඩක් කොටාගෙන අතින්. නමුත් කේන්දරේ එකයි දසවලුත් එකයි ඉපදුණු තැනත් එකයි නමුත් තුන් විදිහකට තමයි යන්නේ. එතකොට ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ පෙන්නලා තියෙනවා ඉන්න රට පළාත දේශගුණය එහෙම කියලා. ඒ වලින් තමයි මේ මිනිස්යාගේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට ගුණරත්න මහත්මයා මේකට බලපාන හේතුව කර්මයේද? දැන් ඒක නම් මට කියන්න බෑ මම කර්මයේ පැත්තට ගිහිල්ලා නැහැ. කර්මයේ පැත්තට ගිහිල්ලා නැහැ. මම ඒක එච්චරම හිතන්නේ නැහැ. ඔව් ඔව්. ඒ තුන් දෙනාගෙම එතකොට අනාගතයත් තුන් විදිහකට විසඳෙන්නේ. ඇත්ත වශයෙන්ම. ඒක මම එච්චර දුර හොයලා නැහැ ලොකු වෙලා මොනවද කියන එක මට කියන්න බෑනේ. නමුත් මම හිතනවා ඒ ග්‍රහ සිස්ටම් එක වුණාට තුන් විදිහකට යනවා. එතනින්ම ඒක වෙනස් වෙලා තියෙනවා. එහෙම වුණාම කොහොමද අපි එතකොට දැන් මේක අපිට කෙනෙක් ගැන අපි කරන විග්‍රහය අපි කොහොමද විශ්වාස කරන්නේ? ඒක ඉතින් ගැටලු සහගතයි. ගැටලු සහගතයි. නමුත් මේ ඒ පොඩි කාලේ තියෙන chart එක වැඩ කරන්නේ නැහැ එච්චර. වැඩ කරන්නේ නැති තේරුම මේ ළමයාව වර්ධනය කරන්න දෙමාපියන්ගේ පොහොර තමයි ලැබෙන්නේ. නරක දසාවක් තිබුණා හොඳ දහාවක් තිබුණා දෙමාපියන්ගේ විදිහට දෙමාපියන්ට එෆෙක්ට් එයි ඒවා. අර දුප්පත් ළමයාගේ වගේ එෆෙක්ට් එයි. නමුත් දෙමාපිය තමයි එයාව වර්ධනය කරන්නේ. වර්ධනය කළා සමාජයට දැම්මට පස්සේ තමයි අර ප්ලැනටරි පොසිෂන් එයාගේ ක්‍රියාකාරීත්වය මත වැඩ කරන්නේ. ඔය එකකවලන් කියනවා මෙයා මේගේ අම්මට හොඳයි තාත්තට හොඳයි අර මෙයා ඒවා කියනවා. මම ඒව ඇත්තට ගණන් ගන්න ඒ ළමයා ක්‍රියාත්මක වෙනකොට තමයි මේ තමන්ගේ සෝත්සාහයෙන් අර ගහචාරය එන්න හරියට දසා සිස්ටම් එක සෙට් වුණොත් හරියට එහෙම
ඉතින් මේ එහෙම වෙන්න පුළුවන්. ඒක අර කර්මයෙන්ද වෙන්නේ ඒක කියන්නේ ඒක ඒගොල්ලන් කියනවා කර්මයේද කියලා. මට කර්මය ග්‍රහණය වෙන්නේ නැහැ. මම මේ ප්‍රැක්ටිකල් ලෝකේ දිහා තමයි බලන්නේ. ප්‍රායෝගික ලෝකේ දිහා අපි කර්මය කියන වචනේ පාවිච්චි නොකරත් ඉතින් අපිට අර පෙර භවවල අපි කරපු කියපු දේවල් වල ප්‍රතිඵල නෙවෙයිද මේ කියන එක අපිට මේ ජන්මපත් එහෙමත් කට්ටියක් කියනවා. එහෙමත් කට්ටියක් කියනවා. ඒක ඉතින් ලොකු අධ්‍යයනයක් සිද්ධ කරන්න වෙනවා. ඒක ලොකු අධ්‍යයනයක්. ඒක ජීවිත කාලයට පුලාම කරන්න බෑ. එක එක ඒගොල්ලන් කියන්නේ. දැන් කේන්දරයේ බලන මිනිහා මම බලන විදිහට නෙමෙයි ඔයා බලන්නේ. මම ප්‍රායෝගික පැත්තෙන් බලනවා. ඔයා ආගමික පැත්ත දෙවියෝ අරෝමය අල්ලලා තමයි ඔයාගේ පලාපලය දෙන්නේ. එන්න කේන්ද්‍රකාරයට. මම දෙන්නේ ප්‍රැක්ටිකල් පැත්තේ. ඒ කියන්නේ මම දෙන්නේ දැන් බුදුහාමුදුරේ දේශනා කළා දෙයට මේ තියෙනවානේ මේ මොකක් හරි කියාවක ඒක ප්‍රතික්‍රියා කියලා තියෙන every reaction has reaction කියලා. මම කියන්නේ ප්‍රැක්ටිකල්. ඔයාලට සෞඛ්‍ය දුරවල නම් ඔයාලට ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ඕනේ. ඔයාලට ආර්ථික දුරවල නම් ඔයා හම්බ කරන්න උත්සාහ කරන්න ඕනේ. ඔයාගේ ෆැමිලි එක ට්‍රබල් නම් ඒක හදාගන්න උත්සාහ කරන්න ඕනේ. ඒක හැම කෙනෙකුටම කරන්න හැබැයි බෑ. එයා ගෙනල්ලා තියෙන ඕකට කියන්නේ ක්‍රියේෂන් එක කියලා. ඔය ක්‍රියේට් වෙලා තියෙන මේ විදිහටයි. අනේ ක්‍රියේෂන් එක මොකක්ද කියන එක තමයි පොඩ්ඩක් අපිට පැහැදිලි කරගෙන අමාරුයි. හොරොස්කෝප් එකනොත් කියන්න පුළුවන්. මම දැන් මේ chart එක පෙන්නන්නද මේක? මෙයා මේ පුද්ගලයා දනු ලග්ගේ. මෙයාගොල්ලෝ කට්ටියක් තමයි මගෙන් බලලා මෙයාව එව්වේ. මෙයා ඉන්නෙත් මේ ඉතාලියේ. වයස අවුරුදු 47. ටිකක් කැමරාවට පෙන්නමුකෝ. මේ අවුරුදු 44යි. වයස. මෙයාගේ හැටියට මේ දැන් මේක හොඳ කේන්දරයක්. මේක හොඳ කේන්දරයක්. මේ හොඳ කේන්දරයක් වුණාට මෙයා ධනවතුකුත් නෙමෙයි බැඳලත් නැහැ චෙෆ් කෙනෙක්. පිටරට ඉන්නවා. මං කිව්වා ඉතින් මං හුඟක් වෙලාවට බලනවා කේන්දරේ හොඳට තියෙනවා හරි නරක තියෙනවා හරි මම බලන කොබන් දෙන්න ඔයාගේ අත කියලා. මං කිව්වා අයියෝ මේක අඤ්ඤ කරොස්නේ කියලා. ඒ මගේ භාෂාවල් තියෙනවා. එයා කිව්වා මේ මිසකුණත් මේ මුකුත් නැහැ සාර්ථකත්වයක් මේ ඔහෙ යනවා නිකන් කියලා. නමුත් ඔබතුමා කියනවා කේන්දරේ ගැටලුවක් නැහැ කියලා. කේන්දරේ ගැටලුවක් නැහැ. නෑ. එතකොට කියන්නේ කේන්දරේ වැරදියට නෑ ඔබතුමාත් හදන්නේ නෑ. මේක එකක් මට වුණා මේ භාග්‍යස්ථානාධිපතියා මේ ධනු ලග්න භාග්‍යස්ථානාධිපතියා කටකරාසි ඉන්නවා. රවි. ජලයට මේ ගින්දර වැටෙනවා වගේ නෙවෙනවා. අර ෆෝචුන් එක වැඩ කරන්නේ. ඕක තියෙනවානේ කේන්දරේ තියෙනවා ලග්නාධිපතිය බලවත් නම් ධනස්ථානාධිපති බලවත් නම් භාග්‍යස්ථානාධිපති බලවත් නම් ව්‍යවස්ථානාධිපති බලවත් නම් කර්මස්ථානාධිපති බලවත් නම් ඒක උඩට යනවා කියලා. ඒ කියන්නේ ප්‍රධාන කොටු 4. ප්‍රධාන කොටු 4 නෙමෙයි. ලග්නේ කියන්නේ සම්පූර්ණ ශරීරය. මොලේ 2 කියන්නේ ධනස්ථානේ. 9 කියන්නේ වාසනාව ස්ථානේ. මේ 7 කියන්නේ ව්‍යවස්ථානේ. 10 කියන්නේ කර්මස්ථානේ. ඒවා පවර්ෆුල් නම් යනවා. නමුත් ඒවා පවර්ෆුල් වුණාට හරියට දසා සිස්ටම් එක ඇවිල්ලා හරියට සෙට් වෙන්න ඕන නියම වයසේදී. දැන් රහසක් කිව්වොත් මට සිකුරු දසාව තියෙන්නේ. හරිද? මට සිකුරු දසාවක් තිබුණාට මට කණ්ඩ අඳින්න පළඳින්න ඔක්කොම තිබුණා මට සිකුරෙන් ගන්න අනික් ක්‍රියාවල් ගන්න බෑ. වයසත් එක්ක ගන්න බෑනේ. මට කණ්ඩ අඳින්න සල්ලි ඕන තරම් තියෙනවා. මට සිකුරගෙන් ලැබෙන ස්ත්‍රී සම්බන්ධතා ලිංගික ජීවිතේ මට යන්න බෑ. ඒ කියන්නේ මගේ ඉන්ද්‍රියන් දුර්වල වෙලා තියෙනවා. මට අනිත් ඒවා ලැබෙනවා. එක තෙම්බලංග ඒක දැන් ඒව දැන් මගේ මනසේ එන්නෙත් නැහැ. මනසේ එන්නෙත් නැහැ. ඒ දසා සිස්ටම් එක හරියට වැඩ කරන්න ඕන ඔය බුද්ධ දසාවෙන් එහෙම තියෙනවා. ඒ ගැලපෙන වයසට ඒක ගැලපෙන වයසට තියෙන්න ඕනේ. ඒ වයසට ඒ දසා සිස්ටම් එක ගැලපෙන්න ඕනේ. ඒ දසා සිස්ටම් එක ගැලපුණොත් තමයි ඒක හරි. තව ගොඩක් තියෙනවා. ඉතින් ගැඹුරු විෂයක් අපි මේ ලැබෙන විනාඩි 20 25 තුළ තමයි මේක තව තියෙනවා මේ කේන්දරවල බැලුමට දුරලයි. නමුත් ඒ වල ඔය හොඳ යෝග තියෙනවා, අධියෝගය තියෙනවා, චන්ද්‍රාධියෝගය තියෙනවා. ඒවා තියෙනකොට මිනිහා වැටෙන්නේ නැහැ. කොහොම හරි නැගලා යනවා කාලයක් ආවට පස්සේ. විවාහය ගැන කියන්නේ ඒකයි. දැන් විවාහස්ථානාධිපතිය නීච වෙලා තියෙනවා නම් විවාහය අප්සෙට් තමයි මේ කරන්නේ නැති තත්ත්වයකට තියෙනවා. ඔය මගේ දැන් මට දැනුත් වෙනවා මේ කාලෙත් පොරොන්දම් බලන්න අරෝමයා කියලා මම කියනවා මිස් මේකේ ඔයාගේ දුවගේ පොරොන්දම් මෙහෙම දුරලා ඉන්නේ මේ විවාහස්ථානාධිපතිය නීච වෙලා තියෙනවානේ. එහෙම කියලා. ලග්නාධිපතිය නීචුනොත් එහෙමයි නැවගෙන කප්පිත්ත බලු වුණොත් යන්න බෑ. ලෙඩ හැදුනොත් යන්න බෑ. ටයිටැනික් එක වගේ හැප්පෙනවා. දැන් මේ අපි අර පොරොන්දම් ගැන පුතුමා මතක් කරපු නිසා දැන් ඒක අපි විශ්වාසයෙන් යුතුව ඒක පිළිගන්න අවශ්‍යයිද මොකක්ද පුතුමා ඒක දරන මතය දැන් අලුත් පරපුරේ ඕකේ දැන් ඕක කියන එක මම දෙබ්බට ගල් ගැහුවා වගේ වෙයි. කොහොමුණ කියන්නේ තියෙන්නේ පොරොන්දම් කියන ඒවා එච්චර නෑ. ඔව්.
පොළොන්දම් 20ක අෂ්ට කූටය අට ඔහොම තියෙනවානේ පොළොන්දම් වල. මමත් බලලා දෙනවා. පොළොන්දම් වලට වැඩිය තියෙන්නේ ඒ කේන්ද්‍ර දෙක මේකට මේක බස්සන්න පුළුවන්ද කියන එක තමයි කියන්න තියෙන්නේ. කේන්දරේ මේ කේන්දරේ තියෙන විවාහ සම්බන්ධ සෙට් මේ දෙපැත්තේ තියෙන සෙට් එක මේෙන් බස්සන්න පුළුවන්ද? මේ බැස්සුවොත් තමයි ඉදිරියට යන්නේ. ඉතින් පොළොන්දම් ගැලපුණාට කේන්දර ගැලපුණොත් පොළොන්දම් ගැලපුණොත් මෙයා හරියට ගැලපෙන්නේ නැත්නම් පොළොන්දම් වැඩන්නේ නැහැ. ඒකනේ මම ලීෆ්ලට් ගහලා තියෙනවා මේ මිනිස්සු ගැලපුණාට පොළොන්දම් ගැලපුණාට මිනිස්සු ගැලපෙන්නේ නැහැ කියලා. ඔව් ඉතින් ඔය කේන්දර ගැලපෙච්ච ඕන තරම් විවාහ දෙදරලා ගිහලා තියෙන්නේ. දැන් මගේ වයිෆ් මේ කේන්දර දෙක හතර පොළොවගේ වෙනස්. නමුත් මම අවුරුදු 55ක් දැන් පළු ජීවිතේ ගෙවලා තියෙනවා. ජීවිතේ විවිධ ගැටලු හැප්පිලි තියෙනවා. එහෙම නැති දැන් නැහැ නේද? නමුත් එහෙම තියෙනවා. ආගෙන ඔබතුමාගේ සහ නෝනගේ කේන්දර ගැලපෙන්නේ නැහැ. හතර පොළොවගේ. මම විවාහ මගුල් නැකත් හැදුවේ මම තමයි. මගේ ඥාති පුතෙක් ඉන්නවා. එයාගේ ওই ග්‍රහයන්ගේ ගති ලක්ෂණ තියෙනවා. ඔය කේතු ග්‍රහය අත කකුල් පන්න නැති ග්‍රහය රාහු ග්‍රහය මොලේ අවුල් කරන ග්‍රහය ඔහොම කියලා තියෙනවා. දැන් මගේ ඥාති පුතෙක් ඉන්නවා දැන් වයස අවුරුදු 35ක් විතර ඇති. බුද්ධගේ දසාව තියෙනවා නමුත් කේතු විවස්ථානේ ඉන්නවා. ඉතින් මේ අතපය පන්න නැති කකුල් පන්න නැති මිනිහට ඔය ලිංගික තීරයෙන් වැඩක් නැහැ. විවස්ථානේ කියන්නේ හතනේ. මේ මයි තුන මේ පැත්ත. එතකොට මේ එතන එයා මේක කරනවා යාළු විවාහයක් නෑ උඩ බලාගෙන කල්පනා කර කර ඉන්නවා. හැබැයි එයාගේ අතේ තියෙනවා එක මේ සෙට් බෑක් පීරියඩ් එක. මං කියනවා ඔයාලා පරක් වෙනවා ඔයාගේ පසුබැසීම් වගේක් තියෙනවා බෑ කියලා. ඉතින් මේ දවස්වලත් ඔය බලන ඒගොල්ලන් කියනවා මොකක් හරි කියලා ඒක කරලා යනවා. ඉතින් පොරොන්දම් වල කම්ප්ලීට් සත්‍යයක් නෑ. නමුත් මිනිස්සු ඒවලට අබ්බැහිලා ඉන්නවා. අන්න ඒකයි. දැන් සමහර අම්මලා ඉන්නවා දුවගේ විවාහය ගැන බලන්න එයා මේ පොරොන්දම් සම්බන්ධ දීච්ච පොත් අරගෙන බලනවා. පොත් අරගෙන බලනවා මේ විවාහය හරියද කියලා. එහෙම කිසි දවසක හරියන්නේ නැහැ. නෑ මේ මිනිස්සු ඉන්න මානසික මට්ටමේ half baked knowledge is very dangerous කියවගේ මම කියනවා ඔය බලන්න එපා ඔය මේ දන්න කෙනෙකුට කියලා බලන්න. මම හැබැයි පොරොන්දම් බලන මම කේන්දරේ මූලිකම විවාහය මේක පළ දෙනවද නැද්ද මේ දසා සිස්ටම් එක. දැන් මෙහෙමත් එකක් තියෙනවා. නරක වෙලාවක හරි ඔය කේන්දර දුර්වල කාලද සීමාකාරී බැන්දොන් කසාද බැන්දොස්සල හුඟක් පවුල ඔය උඩින් පෙවුනා ට්‍රබල් තමයි. ස්පෙෂලි ලිංගික ජීවිතේ ප්‍රශ්න එනවා. ඊට පස්සේ කාලේ විසින් හිමිසිර හැදිලා එනකොට අර ඔක්කොම නැතිලා කියලා හරියනවා. පැහැදිලිව. හරියනවා. ඔව්. මොකද දැන් මේක අර බැඳුම් බෙරේ ගහන්නත් එහෙම තියෙනවා සමාජ බලපෑම් එහෙම ගොඩක් තියෙනවා. ඉතින් ගුණරත්න මහත්මයා අපි මේ මං හිතන්නේ ඔබට යම් අවබෝධයක් ලැබෙයි. මොකද මෙතුමාගේ තියෙන අත්දැකීම් සම්භාරයත් එක්ක අපිට මේ කාලේ මදි කතා කරන්න අපි ඉස්සරහට තව කතා බහ කරමු. ඉතින් අපි ඔබට නැවත සිහිපත් කරන්න අවශ්‍යයි මේ වැඩසටහනේදීත් මේ දුරකථන අංක වලට කතා කරලා එතුමා සම්බන්ධ කරගන්න කාල වේලාව වෙන් කරගෙන ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරගන්න. ගුණරත්න මහත්මයා මේ නැකත් සම්බන්ධයෙන් ටිකක් අපි කතා කරන්න ඕනේ. දැන් ජීවිතේ අපි දරුවෙක් ඉපදිලා හිසකෙස් කපන තැන ඉඳලා මේ අකුරු ඉඳුල්ලට කාට කාන දවසේ ඉඳලා අකුරු කියවන දවසේ ඔක්කොම ජීවිතේ හැමදේම අපේ සංස්කෘතිය අනුව අපි නැකත් වලටනේ කරන්නේ. නමුත් ඉතින් ওই නැකත් බල්ල අකුරු කියවපු ළමයි සමහර විට අද වෙනකොට මේ කියන අධ්‍යාපනයේ පිළිබඳව කිසිම හැඟීමක් නැතුව සමහරට හිරගත් මේ බත් කන උදවියත් අපි දැකලා තියෙනවා. එතකොට එහෙම ඉන්නවා. ඔව්. එහෙම ඉන්නොත් තරම් මේ දැන් ඒ කියන්නේ නැකතේ ප්‍රශ්නයක්ද ශාස්ත්‍රීය ප්‍රශ්නයක්ද? නෑ ශාස්ත්‍රීය පත්‍යක් නෑ. නැකතක් දැන් මෙහෙම කියන්නකෝ. ගියක් ගොඩ නගන්න නැකතක් ඕනේ. ඔව්. අත්‍යවශ්‍යම කපන්න මුල් ගල තියන්න නැකතක් ඕනේ. මගේ ගාවට එනවා මිනිස්සු කියන්නකෝ. ඔව්. ප්ලෑන් එකකුත් අරගෙන හරි මොකක් හරි මාත්‍ය ගේ බිල් කරන්න නැකතක් ඕනේ කියලා. මම අහනවා කෙලිම එස්ටිමේට් එක කීයද කියලා. එයා කියනවා $75,000. ඔව්. සල්ලි කීයක් තියෙනවද කියලා මං අහනවා. එයා කියනවා ඒක $10,000යි තියෙන්නේ. මං කියනවා අර මට නැගත හදන්න බෑනේ. ඔය සල්ලි අම්මෙන් ක්‍රමයක් තියනවාද කොහොමද මේ නෑ මහත්තයා මේ නැකතේ වාසනාවට මට කියනවා දම්සෙට දේවල් හදන්න බෑ නැකතින්. මට ගෙවල් හදන්න සල්ලි අම්මෙන් නැකත් දෙන්න බෑ. එහෙනම් මම කොහොමද මේ ලෝකෙ ඉන්න මිනිස්සු නැකත් දෙනවනේ ගෙවල් හදාගන්න. එහෙම දෙන්න බෑ. ගෙයක් හදනවා නම් නැකත එකක් ඉංජිනේරු තාක්ෂණ එකක් සල්ලි එකක් මේ වැඩ කරන මිනිස්සු එකක් තමන්ගේ වාසනාවක් තියෙනවා ගෙයක් බිල් කරගන්න. එතකොට තමයි නැකත එන්නේ. නැතුව හොඳ නැකතක් දුන්නයි කියලා ගෙයක් හදන්න බෑ. එහෙම තියෙනවා. ඒවා ඉතින් තව ඔකේ හුඟක් දේවල් තියෙනවා ඒවල පීරන්න වෙන්නේ. කොහොමද මේ අපේ මිනිස්සු නැකතක් හදාගෙන තමයි කොයි දෙයක් කරන්නේ. ඔව්.
ඉතින් අපි පුළුවන් තරම් දැන් ඔය දැන් මතක් වුණා ඔය පොළොන්දම් බලන්න එනවා කේන්දර දෙයක් උස්සන් එනවා ඇවිල්ලා හිටම මහත්තයා මේක උඩින් බලලා දෙන්නකො. ඔහොම කේන්දර බලන්න පුළුවන්ද? උඩින් බලන්න. ඔව් මේක බැලුවා හරි කියලා දෙන්න මං අහනවා විවාහය ගැන හිතන්නේ ඔය ඔහොමද? එහෙම එක හිතන්න එපා විවාහ ගැන බැරෑරුම් දෙයක් ඒක කාගෙන යන සිද්ධ වෙන අවුරුදු ගාණක්ම කියලා. ඉතින් ඒ මං හිතන්නේ ඒගොල්ලන් මුදල් ගෙවන්න බැරි හේතු හරි මොන හරි තමයි නැත්තම් මේ ශාස්ත්‍රයේ පැටලලා තියෙන විදිය. ඔව් ඔව්. එහෙම තමයි තියෙන්නේ. ඉතින් නැකතම එකක් නෙමෙයි. නැකතම එකක් නෙමෙයි. හදනවා මේ කසාද බන්නේ නැකත් හදනවා අරම කරනවා. නෑ මේ විෂය පොඩ්ඩක් අර විවිධ තැන්වල හැලහැප්පීමට ලක් වෙලා තියෙනවනේ මහත්තයා. සමහරු මේක අර කරන මිනිස්සයාගේ තියෙන වැරද්ද නිසා සමහරු බොරු දේවල් කියලා මේ ඊට පස්සේ ඒවා ඔප්පුනාට පස්සේ මේ විෂයටනේ ඔක චෝදනා වෙල්ල වෙන්නේ අන්තිමට. නෑ ඒ විෂය හරියට කරනවා නම් මිස්ලීඩ් කරන්න එක මිනිස්සුන්ව. හරියට කරනවා මේ සාමාන්‍යයෙන් පොරොන්දුනුත් ගැලපිලා විවාහයක් කරගන්නත් කියලා ජ්‍යොතිර්වේදීන් තීරණය කරාටත් පස්සේ විවාහයක් බිඳිලා යන්න හේතුව ඒක තමයි කියන්නේ අර මං ඉස්සෙල්ලා කිව්ව එක තමයි. ඒ දෙන්නගේ මේ දෙක ෆිට වෙන්න ඕනේ. ඔව් ඒක බලන්න බැරිද? ඒක කේන්දරෙන් බලන්නේ. ඔව්. ඒක කේන්දරෙන් බලන්න කිව්වා දැන් ඔය මේ ලග්නාධිපති නීච නම් මට දන්නවා හුඟක් ඒවා අප්සෙට් යනවා කියලා. ව්‍යවස්ථානාධිපති නීච නම් අප්සෙට් යනවා. භාග්‍යස්ථානාධිපති නීච නම් අප්සෙට් යනවා. එහෙම තියෙනවා ඉතින්. එතකොට අර විවාහය ගෙනියන්න බෑ හුඟක් මේවා තියෙනවා ඕකේ කතා කරනවා නම්. එහෙම කියන්න බෑ මේ කොහොම හරි කේන්දර දෙකත් සාමාන්‍ය තත්ත්වෙන් ගැලපිලා නරක කාල සීමාවල් අවුරුදු 15කටත් එන්නේ නැතුව. කසාද බඳලා අවුරුදු 15කටවත් එන්නේ නැතුව නරක කාලයක්. නොගැලපෙන් තියෙනවා. ඔව් ඔව්. කේන්දරේ මේ නරක කාල සීමාවක් එන්නේ නැතුව අවුරුදු 15 ගියොත් ඉතින් ඒ දෙන්න ලිංගික ජීවිතය ගාලා ළමයි හදලා කරලා බොන්ඩ් එක තද වෙලා තියෙන්නේ. නරක කාල සීමාවකත් අදින්න වෙනවා. අර ළමයි වෙනුවෙන් හරි ඉන්නවා. හරි අදින්න වෙනවා. ඉතින් ඒක තමයි ඇත්ත தත්ත්වය. හරි. ඉතින් ගුණරත්න මහත්මයා සාමාන්‍යයෙන් දැන් ගොඩක් අය දැන් ඇත්තටම සමහර විට ප්‍රසිද්ධිය සමහරු කියනවානේ අපි මේව විශ්වාස කරන්නේ නැහැ කියලා. නමුත් අර හොරෙන් ඇවිල්ලා හැමෝටම හොරෙන් ඇවිල්ලා මේ ඔව් දැන් මේ ලංකාවේ ඉන්න ලොකු ව්‍යාපාරිකයෙක් දැනුත් ඉන්නවා. ව්‍යාපාරිකයෙක්. ඔබතුමා ඉතින් ලොකු අයගේ ජන්මපත්‍ර පරීක්ෂා කරලා ඇතිනේ නේද? ඔව් අත්තමයි හුඟක් බලන්න එන්නේ ජන්මපත්‍ර බලනවා. එයා ආව මම සල්මන් කැඳගෙන නෝනත් එක්ක. මම මෙතන නෙමෙයි හිටියේ වෙන තැනක. මම අත බලමුන් කිව්වා මහත්තයා මොකද මම සල්මන් කැඳන් ආවේ කියලා මත බලන්න. නෑ අපේ ගමේ කොල්ලෝනේ කිව්වා. එයා. එතකොට මේ මං කිව්වා මහත්තයා ගමේ කොල්ලේ නේ මහත්තයා හොඳ කෝටිපති ව්‍යාපාරිකයෙක් කියලා මේ අතේ හැටියට. එතකොට එයා කිව්වා මට කාර් එක IDH එකේ නවත්තලා ආවේ මේ මම හවලයි කියලා කිව්වා. එයා මා හැමෙන් 3-4 පාරක් ආවා. මේ ඒක එහෙම කියන්න පුළුවන්. ඔව්. ඇන්ඩ් එක දක්වාම කියන්න පුළුවන්. මනුස්සයා කවුද කියලා. කියන්න පුළුවන්. එයා ලොකු ව්‍යාපාරිකයෙක් දැනුත් ඉන්නවා. හොඳ නමකින් ඉන්නවා. හොඳ නමකින් ඉන්නවා. මේ වගේ බොහෝ පිරිසකට ඔබතුමා හස්තරේ එහෙම කියන්න පුළුවන්. ඉතින් මෙහෙම එකක් තියෙනවා. ඔය මොනවා වුණත් ජීවිතේන ගෙවන කාල සීමාව තුළ ඉපදිලා වයසට යන කාල තුළ ඉතින් නොයෙකුත් ට්‍රබල් මිනිසුන්ට එනවනේ. හැලහැප්පීම නැ කොරෝනා වලදී කච්ච ප්‍රශ්නාවක්. ඔව්. ඒ කේන්දරේ කොහොම හොඳ වුණත් මහත්තයා සාමාන්‍යයෙන් ජීවිතේ හැම ඔය තියෙන ප්‍රශ්න ටිකට මුහුණ දෙන්න සිද්ධ වෙනවනේ අපිට නේද? ඔව් එහෙම තමයි. ඉතින් ඔය විවාහ ජීවිතය කියන ඒවා ඉතින් දෙදෙනාගේ ලිංගික ජීවිත ගැලපීම, දෙදෙනාගේ අදහස් ගැලපීම, නෑදෑයන්ගෙන් හැලහැප්ප කොච්චර තියෙනවද නෑදෑ ප්‍රශ්න. ඇඟිලි ගහනවනේ ඔක්කොම එකතු වෙලා. අම්මලා තාත්තලා. එහෙම තියෙනවනේ. ලිංගික ආසාවන් ඇති නොකමැත්ත. මුගක් දුරට සමහර ඒගොල්ලන්ගේ තියෙනවා. පිරිමිත් තියෙනවා ටිකක්. ස්ත්‍රීන් වැඩි. ඒගොල්ලොත් ඉතින් මොන හරි ඒගොල්ලන් හිතන ක්‍රමයේ මිනිස්සුන්ගේ තියෙනවානේ. දැන් මං හිතන ක්‍රමය වෙනයි. ඔව්. මං හිතන ක්‍රමයට මං මේ වයස 84 කියලා මේ ප්‍රෝග්‍රෑම් කරනවා රෝමියා තියෙනවා කියලා මං හිතනවා. සමහර හිතනවා දැන් ඉතින් එපා අපේ ජීවිතේ කාලේ ගියා මේක කියලා හිතනවා. එහෙම ඉතින් හිතන ක්‍රමයක් තියෙනවා. ඒ හිතන ක්‍රමය තමයි හුඟක් දුරට බලන්න. හිතන ක්‍රමයටත් ඉතින් ඔය කියන විදිහට කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නේ ග්‍රහ බලපෑම තියෙන නිසා තමයි ඔය මිනිස්සු ඔය විදිහට හිතන්නේ. ඒක තියෙනවා. ඒක අත දෙක්කාම කියන්න පුළුවන් යාගේ මයින්ඩ් එක කොහොමද යන්නේ කියලා. හිතන ක්‍රමය කොහොමද කියලා කියන්න පුළුවන්. දැන් කියන්නේ මේ මම එකක් පෙන්නන්නම්. නිකන් සුළු එකක් මේ ඒක මම print නම් කරගෙන ගොඩක් ඒවා බලන කාලයක් නැහැ. නමුත් දැන් මෙහෙම තියෙනවා කියන්නේ මේ ඇවිල්ලා ඕස්ට්‍රේලියානු ලේඩි කෙනෙක්. අපි චුට්ටක් පෙන්නමු කැමරාවට. ඉන්නකෝ මේ ඕස්ට්‍රේලියානු ලේඩි කෙනෙක්. බලලා තියෙන්නේ 2011. මේ ඉන්නේ ඕස්ට්‍රේලියානු ලේඩි කෙනෙක්. එතකොට මෙයා බැඳලා නැහැ. වයසත් මේ 40 වයස අවුරුදු
24යි. මෙයා මගෙත් එක්ක හුඟක් කතා කරා මට මතකයි කතා කරපුවා. දැන් මේ යාගේ ව්‍යවහාරයකක් ඇත්තෙත් නෑ. මේ හොට්ලයින් එකේ ක්‍රැක් මේ ක්‍රැක්ස් තියෙනවා. මෙහෙම. මේ ක්‍රැක්ස් තියෙනවා නම් ඉතින් ගල් පාරක වාහනයක් කෙලවන්න පුළුවන්. බෑ. ඉතින් ක්‍රැක්ස් තියෙනවා නම් ඒ හાર્ට් එකේ සම්බන්ධව රෝගත් හැදෙනවා. මේ ඒ සම්බන්ධ ආදරය ඒ වගේ දේවල්දී ප්‍රශ්න වලට මුහුණ දීගෙන තමයි යන්න වෙන්නේ. හරි. ඉතින් ගුණරත්න මහත්මයා අපේ කාල වේලාවත් අවසන් නිසා මම හිතන්නේ අපිට මේ කෙටියෙන් අපිට කාලය ලැබෙන විදිහට ජ්‍යොතිර්විද්‍යාව ගැන අපි සංක්ෂිප්තව කතා බහ කරලා ඉස්සරහට තව කතා කරන්න පුළුවන්. ජ්‍යොතිර්විද්‍යාව වගේම තමයි ඔබතුමා හස්තරේඛා පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරනවා. ඉතින් අවසාන වශයෙන් කැමැති මම නරඹන පිළිසට යමක් කියන්න තියෙනවා නම් මට ඉතින් කියන්න තියෙන්නේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය හස්තරේඛා ගැඹුරු ශාස්ත්‍ර ඒවා මේ මගේ ජීවිත කාලේ පුරාවත් හදාලා ගන්න බෑ. මේ ශාස්ත්‍රය මන්නම් කරන්නේ අවංකවමයි. ඒ හරි දෙයක් දැනගන්න ඕන හොඳ හෝ නරක හම්බුනොත් කියලා දෙනවා. එච්චර තමයි මට කියන්න තියෙන්නේ. හරි බොහොම ස්තුතියි. එහෙනම් ඔබතුමාට අපිත් එක්ක සම්බන්ධ වුණාට මම නැවත ඔබට සිහිපත් කරනවා තිරේ දිස්වන දුරකථන අංක වලට කතා කරලා වේලාවක් වෙන් කර ගනිමින් එතුමා මුණ ගැහෙන්න ඔබට අවස්ථාව උදා කරලා දීලා තිනවා. ඉතින් හස්තරේඛා ශාස්ත්‍රය සම්බන්ධයෙන් ඒ වගේම ජන්මපත්‍ර පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් වසර 60කට ආසන්න කාලයක අත්දැකීම් තියෙන ප්‍රවීණ හස්තරේඛා ශාස්ත්‍රඥ ගුණරත්න පෙරේරා මහත්මයා කියන්නේ. ඉතින් එතුමාගේ YouTube නාලිකාවත් subscribe කරන්න කියලා අපි ඔබට සිහිපත් කරනවා. ඉතින් ප්‍රශ්න මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. එතුමා ඒවට පිළිතුරු ලබා දෙයි. ඉතින් ගුණරත්න මහත්මයා බොහොම ස්තුතියි. එහෙනම් අපිත් එක්ක සම්බන්ධ වුණාට ආයුබෝවන්. ඉතින් අපි ඉස්සරහටත් එතුමා සම්බන්ධ කරගෙන මේ ගැඹුරු විෂය සම්බන්ධයෙන් තවත් කාරණා අපි කතා කරමු. ඉස්සරහට මේ විෂය කරුණුත් අපිට කතා කරන්න පුළුවන් වෙයි. මම හිතන්නේ අපිට හස්ත රේඛා මේ print එක පෙන්න අපිට කතා කරන්න ලැබෙයි. ඉතින් මේ බලාපොරොත්තු ඔබ තියාගන්න අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන ඉන්න ඔබටත් අපි ආරාධනා කරනවා නිරන්තරයෙන්ම අපේ නාලිකාවත් එක්ක රැඳී සිටින්න. අපි ඉක්මනටම වීඩියෝ අරගෙන එන්නම් මේ විෂය සම්බන්ධයෙන්. එහෙනම් නැවතත් සිහිපත් කරනවා නාලිකාව subscribe කරන්න. අපි වැඩසටහන අවසන් කරනවා. සියලු දෙනාටම යහපත් හෙට දවසක්.